1886 වර්ෂයේ අගභාගය මගේ හිත මිත්‍ර ෂර්ලොක් හෝම්ස් මහතාට වැඩ රාජකාරි අධික වූ කාලයකි. අමනුෂ්‍ය වුණ පරීක්ෂණය ඔහු ඒ කාලයේ විසඳූ එක් ගැටලුවකි. ඊට අමතරව බිෂප් ගේට්හි මංකොල්ලේ වික්ටෝරියා නම් නලගන පිළිබඳ සිද්ධිය ආදියද මේ කාලයේ සිදු වූ බව මගේ සටහන්වල ඇත. සුප්‍රසිද්ධ පශු වෛද්‍යවරයෙකු වූ ජෝර්ජ් ටොයින්ටන් පිළිබඳ සිදුවීම එකල ප්‍රසිද්ධියට පත් වූයේ රීජන්ට් උද්‍යානයේ මිනීමරුව ලෙසයි. ඒ මීට පෙරමා ඔබට නොකී කතාවකි. මෙම වසරේ ශීත ඍතුවේ මුළු යුරෝපයටම අධික ශීතලක් තිබූ කාලයක් විය. ලන්ඩන් නගරය පුරා හිම වැටෙන්න පටන්ගෙන තිබිණි. ලා කුල පැහැති ඝන මේදුමක් තේම්ස් නදිය අසලින් ඉහළට නැග නගරය පුරා පැතිර ගියේය. ඒ ගමන් බිමන් මෙන්ම එදිනෙදා වැඩ කටයුතුද අඩාල වෙනි. ගැටලු කිහිපයක් විසඳීමට එක දිගට දින කිහිපයක් නිදිමැරූ මගේ මිත්‍රයා දැඩි වෙහෙසට පත්ව සිටියේය.